සමනල කන්ද. එහෙමත් නැත්නම් ශ්‍රීපාදස්ථානය කිව්වහම අපි කාටත් මතක් වෙන්නේ ශ්‍රීපාද ලාංඡනය. බුදුන් වහන්සේගේ මේ ශ්‍රීපාද ලාංඡනය පිහිටුවා ඇති ස්ථාන පිළිබඳව බොහෝ විද්වතුන් මත පළ කරලා තියෙනවා. මේ ශ්‍රීපාද සටහන ඇති ස්ථාන 4ක් පිළිබඳව ශ්‍රීපාදය වන්දනා කරන ගාථාවකත් සඳහන් වෙනවා. මේ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී අපට තොරතුරු ලබා ගන්න පුළුවන් මූලාශ්‍ර කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් බෙල්ලන්විල විමල රතන හිමියන්ගේ බුදු පිළිමයට පෙර බුදුහාමුදුරුවෝ කෘතියත්, ඉරියැල්ලේ ඥාන විමල හිමියන්ගේ සපරගමුවේ පැරණි ලියවිලිත්, මහාචාර්ය ටී.ජී. කුලතුංගයන්ගේ පුරාණ අනුරාධපුරය වගේම මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ගේ පුරාණ අනුරාධපුරය කෘතියත්, මහාචාර්ය ජේ.බී. සේනානායකයන්ගේ ශ්‍රීපාදස්ථානයේ කෘතියත් අපිට උපයෝගී කරගන්න පුළුවන්. ශ්‍රීපාදය වන්දනා කරන මේ ගාථාවට අනුව සිරිපා සටහන් ස්ථාන 4ක පිහිටුවා ඇති බව කියවෙනවා. ඒ අතරින් පළවෙනි ස්ථානය වෙන්නේ ඉන්දියාවේ නර්මදා නදී තීරයේ ගල්තලාවක්. නමුත් මෙය කුමන ස්ථානයක් දැයි තවමත් නිවැරදිව හඳුනාගෙන නැහැ. ශ්‍රීපාද ලාංඡනයේ පිහිටුවා ඇති දෙවෙනි ස්ථානය වෙන්නේ සච්චබද්ද පර්වතය. එහෙමත් නැත්නම් සත්‍යබද්ද නම් දකුණු ඉන්දියාවේ පර්වතයක් බව විද්වත් මතය. ඒ වුණත් සියම් දේශයේ ජනතාව කියන්නේ මේ පර්වතය පිහිටලා තියෙන්නේ තමන්ගේ රටේ කියලා. ශ්‍රීපාද ලාංඡනයේ පිහිටුවා ඇති තුන්වෙනි ස්ථානය වෙන්නේ සුමනාචල පර්වතය. එහෙමත් නැත්නම් සමනල කන්ද. මේක අපි හැමෝම දන්න සමන්තකූට පර්වතය. ඒ වුණත් මේ සුමනකූට පර්වතය පිළිබඳව තවත් මතයක් තියෙනවා. මේ පර්වතය තිබුණේ ත්‍රිටිගලට දකුණින් පිහිටි කොටසර හෙවත් ලග්ගල කඳුවැටිය බව ඒ මතයයි. මේ මතය ඉදිරිපත් කරන්නේ මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා. එතුමා ශ්‍රී බුද්ධදත්ත නම් ලිපි සංග්‍රහයට ලිපියක් ලියලා තමන්ගේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම සිරිපා කන්ද කියන්නේ රුහුණු දනව්වේ ඇති කන්දක් බවට තවත් මතයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වුණත් වර්තමානයේදී පවා ඉදිරිපත් වී ඇති පුරාවිද්‍යාත්මක සාධක මත මේ සිරිපා ලාංඡනයේ පිහිටා ඇත්තේ සමනල කන්ද මුදුන. අපි ශ්‍රීපාදය වඳින්න ගිය රජවරුන් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳවත් සමනල කන්ද පිළිබඳවත් වීඩියෝ එකේ අවසානට කතා කරමු. මේ ගාථාවට අනුව ශ්‍රීපාද ලාංඡනයේ පිහිටුවා ඇති 4වෙනි ස්ථානය තමයි යෝනකපුරය. එහෙමත් නැත්නම් අයෝනියාව. යෝනකපුරය කියන්නේ අයෝනියාව කියන රටට. ඒ රට ග්‍රීකයන් විසින් පාලනය කරපු රටක්. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා ලියපු පාලි සංඥානාම ශබ්දකෝෂයේ සඳහන් කරන්නේ පාලි භාෂාවෙන් යාවනා එහෙමත් නැත්නම් යෝනකා ලෙස යොදා ඇත්තේ අයෝනියාව හැඳින්වීමට බවයි. එය ඇෆ්ගනිස්තානයට නුදුරින් පිහිටි ග්‍රීකයන් යටතේ පාලනය වූ ප්‍රදේශයක්. මීට අමතරව සිරිපා සටහන් විවිධ ස්ථානවල පිහිටා තිබෙන බව බොහෝ දෙනාගේ අදහසයි. පූජාවල ලියූ බුද්ධ පුත්‍ර හිමියන්ට අනුව බුදුන් වහන්සේ සමනල කන්දේ සිරිපතුල පිහිටන්න කලින් කැලණිගඟ පතුලේ සිරිපා සටහනක් පිහිටුවා ඇති බව සඳහන් වෙනවා. ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේදී ලංකාවට පැමිණි පාහියන් හිමියන් අනුරාධපුරයේ උතුරු පැත්තේ සිරිපා සටහනක් ඇති බව දක්වලා තියෙනවා. ඒ වගේම ලංකාවේ බොහෝ ස්ථානවල සිරිපා සටහන් දැක ගන්න පුළුවන්. මේකට හේතුව වෙන්නේ බුද්ධ ප්‍රතිමා වැඳීමට පෙර බෞද්ධ ජනතාව බුදු පූජා පවත්වන්නේ මේ සිරිපතුලට. අපි දැන් කතා කරමු ශ්‍රීපාදස්ථානයේ වන්දනා කරපු අපේ රජවරුන් ගැන. වට්ටගාමිනී අබේහෙවත් වලගම්බා රජතුමා, 4 වන මිහිඳු රජතුමා, ශ්‍රී සංඝබෝධි රජතුමා, මහා විජයබාහු රජතුමා, මහා පරාක්‍රමබාහු රජතුමා, කීර්තිශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා, 3 වන විජයබාහු රජතුමා, 2 වන පරාක්‍රමබාහු රජතුමා, 6 වන පරාක්‍රමබාහු රජතුමා, වික්‍රමබාහු රජතුමා, 2 වන විමලධර්ම සූරිය රජතුමා, ශ්‍රී විජය රාජසිංහ රජතුමා, කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා, රාජාදි රාජසිංහ රජතුමා. මෙන්න මේ රජවරුන් ශ්‍රීපාදස්ථානය වන්දනා කළ බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. බෞද්ධයන්ගේ ලෝක පූජිත උරුමයක් වන බුදුන් වහන්සේගේ සිරිපා සලකුණ පිහිටුවා ඇති වෙනත් ස්ථාන පිළිබඳව ඔබ දන්නා තොරතුරු කමෙන්ට් කරන්න. තුත් වීඩියෝ එකකින් ආයෙත් එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.